හලෝ ළමයි මොකද වෙන්නේ ඇති? අද අපි ආවා පාන්දරවටන පාරේ තියෙන ස්මාර්ට් කුක්කෙට. මම අද උදේ Facebook එකට චැලෙන්ජ් එකක් දැම්මා කාටද හොඳටම කන්න පුළුවන් කියලා. ඉතින් අපේ වීඩියෝ එක දැකලා මට මල්ලිලා දෙන්නෙක් කමෙන්ට් කරා අයියේ අපි එනවා කියලා. ඉතින් අපි ස්මාර්ට් කුක්කෙකට ගිහිල්ලා චැලෙන්ජ් එක පටන් ගත්තා. මේ දෙන්න තමයි මුලින්ම කනවා කිව්වේ. ඊට පස්සේ අපි අපේ ස්ටොප් වොච් එක ඔන් කළා මේ දෙන්නට මුලින්ම කන්න දුන්නා. මං හිතුවෙත් නෑ මේ මතයි කියලා. ඒගොල්ලන් කෑවා කියන්නේ ආයේ රම්බට පොකරු හිටින්න. මං හිතුවේ විනාඩි අඩුම ගානේ 10ක් ගත්තේ කියලා. ඉතින් මේ දෙන්න කොහොම හරි කෑවා. ඒගොල්ලන් මාර්ගයෙන් බැක් අපිට දුන්නේ. කොමාරි යාළුවනේ මේ කොල්ලන් මාර ඉක්මනට කැම ටික කාගෙන කාගෙන ගියා. මං හිතන්නේ මේ ගොල්ලන් දවසක් විතර බඩ ඉන්නේ ඉඳලා අද කොහෙද මේ චැලෙන්ජ් එකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒත් මම චැලෙන්ජ් එක දැම්මේ අද උදේ එන්නේ. අන්න ඒකට පස්නේ. කොමාරි මේ ගොල්ලන් විනාඩි 4:45 වෙනකොට ඔක්කොම කාලි ඉවර කරා යාළුවනේ. ඕනේ ඊට පස්සේ තමයි සුපිරිම වුල්ට් එක දැස්සේ. අපේ වියංග මල්ලි මයි ඉතින් දන්නානේ ඉතින් අත්පොලේම ඉතින් කියොත් බුතම ඊටවල දෙන්නත් එක්ක හොඳට වෙටා ගත්තා. දැන් අපි දෙන්න හිතුවේ කොහොමරි ගේම දෙනවා කියලා ඉක්මනට යාළුවනේ. ඉතින් දාගත්තා ඔක්කොම ටික අපිට යාළුවා ස්ටොප් වොච් එක ඔන් කරලා දුන්නා. ඊට පස්සේ අපි දෙන්නත් තුන්න කන්න ගත්තා. පළවෙනි කටල් දෙක නම් හබුන් ගාලා කෑවා. දෙවනි ගේනලා කහ ගන්න බෑ කියලා තේරුණා. අපිට කනකොට තමයි තේරුනේ යාළුවනේ කලින් කට්ටිය කොහොම කෑවද කියලා හිතා ගන්න බැරි සීන් එකක් වගේ තමයි අපිට තේරුනේ. ඉතින් අපි ගේම අතරින් නෑ දුන්නා දස යාලා. නවම ටිකක් ගලා යනකොට ඉතින් දෙන්නේ නමාරුණා සැරින්සරේ වතුරක් බිව්වා. ටිකක් ගලා යනකොට නම් මන්නම් ඇතිලා ඇඳි මේ මොන මගුලක්ද කියලා තියුණා. ඇත්තම ඉතින් මේ රයිස් එක අවුලු නෑ යාළුවනේ. 3 දෙනෙක්ට අය කන්න පුළුවන් ඉතින් අපි බඩජාරි වගේ කෑවට එක සීට් එක කනවා නම් ආතල්ලෙක 3 දෙනෙක්ට තරන්න තිබ්බා. කොමාරි මල්ලි මායි කනවා ඒත් අපිට නම් මන්නම් හිතලා ඉවර කරගන්න බැරි කියලා. කොමාරි යාළුවනේ ඉවර කරගන්න බැරි වුණා. දෙන්නත් එක්ක හිම්වත් වෙලා ඉදී. ඉතින් යාළුවනේ අපි තරදුනොත් ඉවරේ එකක් දෙනවා කිව්වට මොනවාද දෙන්නේ කියලා කාටවත් කියලා තිබ්බේ නෑ. අපේ මල්ලි ඒජේ මතරිය නෑ ඌ හිමින් හරි කනවා කිව්වා. ඔන්න ඊට පස්සේ අපිට බිලත් ආවා අම්මට සිටි 3728ට. දැන් අපේ යාළුව දෙන්න හිතුවේ නැතිලා අපි යාළුව දෙන්නට දුන්නා අපේ තෑග්ග 1 2 3 4 5. ඉතින් යාළුව දෙන්න හොඳට බඩ පිරෙන්න කාලා ගියා පන්දාගුත් අරගෙන ගියා.